යාළු වේලියන් සියලු දෙනාටම යාළුවනේ. මම අත්දැකීම් සහිතව කතා කරන පුජ්‍යලයක්. සමහරු මට හීරළුවක් කියන වචනේ ආමන්ත්‍රණය කරන වෙලාවල් තියෙනවා. මම සිවුරුවර පුජ්‍යලයක් මානලා 13 අවුරුද්දක් ඉඳලා ඒ 13 අවුරුද්ද ඇතුළත පොත්පත්වල තිබෙන්නා වූ දැනුම තරමක් දුරට 100% කියලා කියන්නේ නැහැ. තරමක් දුරට ලබාගත් පුජ්‍යලයක්. එතකොට මේ සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් ඒවා ඊළඟට කාණ්ඩ වශයෙන් මේ පාචිත්‍ය පාළි, පාචින්න පාළි, චුල්ල වග්ග පාළි, මහා වග්ග පාළි, පරිවාර පාළි, ඒ වගේම අභිධර්මයේ ධම්මසංගණී ප්‍රකරණය, අවිභංග ප්‍රකරණය, දාසකුදා ප්‍රකරණය, පුගල පඤ්ඤාති ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය වශයෙන් සූත්‍ර දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන් කුද්දක නිකායටත් පොත් 15ක් තියෙනවා. උද්දක පාඨ, ධම්මපද, උදාන, දියුත්තක, සුචනිපාත, හිමානවත්තු, පේතවත්තු, තේරගාථා, තේරිගාථා, ජාතක, නිද්දේශක, පටිසම්භිදා, අපදාන, බුද්ධවංචර්යා පිටක. මේ පොත් අපි සෑහෙන දුරට කියවලා තියෙනවා. නමුත් මේ පොත්වල දැනුම ලබා ගත්තට අද මට තේරිලා තියෙනවා මං හිස් පුජ්‍යලයක් කියලා. මහාන ජීවිතේ 13 අවුරුද්දක් ඉඳලා සිවුරු වරලා ඉන්න මම අද තේරුම් අරන් තියෙනවා මං හිස් පුජ්‍යලයක් කියලා. හරි. ඉතින් ඒක නිසා ඒ හිස් වෙන්නට හේතුව තමයි මේ නොදන්නකම අපිට ප්‍රායෝගික අත්දැකීමක් නැතිකම. භාවනා කරු සමාධිය ලැබෙනවා කියලා අපි අහලා තියෙනවා. ප්‍රඥාව ලැබෙනවා කියලා අහලා තියෙනවා. භාවනා කරන්නේ කොහොමද? යන මාර්ගෙ නොදන්නවා. ඉතින් ඒකින්ද ඒ ගැන මතක් කරනවා අපි යාළුවන්ට. බොහොම ස්තුතියි. ජය වේවා. ඔකන්න